හරි. අද මේ පැහැදිලි කිරීමෙන් අපි කතා කරන්න යන්නේ සාමාන්‍ය මූල්‍ය දැක්මක් සම්පූර්ණයෙන්ම කන පිට හරවන්න පුළුවන් අතිශය ප්‍රබල සංකල්පයක් ගැන. සැබෑ ධනය ගොඩනැගීම කියන්නේ ගොඩක් දෙනෙක් හින දකින ඒත් බොහොම සුළු පිරිසක් විතරක් හරියටම තේරුම් අරගෙන තියෙන ගැඹුරු යථාර්ථයක්. හැමෝම ආසයිනේ සාර්ථක වෙන්න. හැබැයි මේ ගමන හරියටම පටන් ගන්නෙ කොතනින්ද කියන එක ගැන සමාජයේ ලොකු ව්‍යාකූලත්වයක් තියෙනවා. ඉතින් ලෝකයේ ඉහළම පෙළේ මූල්‍ය උපාය මාර්ගිකයින් පවා අනුමත කරන ධනවත් වීමේ ඒ අනිවාර්ය මූලිකම පියවර මොකක්ද කියන එක අපි මෙතනදී බොහොමම පැහැදිලිව විග්‍රහ කරනවා. මේක ඇහුවම අනාගත මූල්‍ය දැක්ම සම්පූර්ණයෙන්ම අලුත්ම මාවතකට යොමු වෙයි කියන එක නම් අනිවාර්යයි. ඉතින් අපි කෙලින්ම මේ තීරණාත්මක මාතෘකාවට යමු. දැන් ධනවත් වීමේ සැබෑ පළමු පියවර මොකක්ද කියලා කෙනෙකුගෙන් අහුවොත් මොන වගේ උත්තරයක් ලැබෙයිද? ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ ධනවත් වෙන්න නම් පටන් ගනිද්දීම ලොකු ප්‍රාග්ධනයක් එහෙමත් නැත්නම් අතිවිශාල සම්පත් ගොඩක් අනිවාර්යයෙන්ම ඕනේ කියලා. ඇත්තටම එහෙමද? නෑ. සැබෑ මූල්‍ය උපදේශනයන්ගෙන් පෙන්වා දෙන්නේ මේක මූල්‍යමය පියවරකට වඩා මුළුමනින්ම මානසික පියවරක් කියන එකයි. මේ ප්‍රශ්නට දෙන උත්තරය මත තමයි අනාගත මූල්‍ය සාර්ථකත්වයේ අත්තිවාරම තීරණය වෙන්නේ. සාමාන්‍ය සමාජයේ මේ ගැන පිළි අරගෙන තියෙන සම්ප්‍රදායික හැබැයි සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රමවේදය මොකක්ද කියලා අපි ඊළඟට බලමු. සමාජයේ මූල් බැහැගෙන තියෙන ප්‍රධානතම මායාව තමයි ධනවත් වෙන්න නම් එකපාරටම දැවැන්ත ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ. එහෙමත් නැත්නම් ලොතරැයියක් ඇදෙනවා වගේ වාසනාවක් මත යැපෙන්න ඕනේ කියන එක. ඇත්තම කිව්වොත් මේක සම්පූර්ණ මිත්‍යාවක්. මේ මායාවටල ජීවත් වෙන තාක්කල් කිසිම කෙනෙකුට සැබෑ ධනවතෙක් වෙන්න නම් බෑ. මොකද සැබෑ ධනය ගොඩනගන්නේ අහම්බෙන් පහළ වෙන වාසනාවකින්වත් ප්‍රායෝගික නැති දැවැන්ත ආරම්භයකින්වත් නෙමෙයි. ඒක ගොඩනගන්නේ හරිම සරල හැබැයි අතිශය ප්‍රබල මානසික වෙනසකින් විතරයි. ඒ කියන්නේ තමන් හිතන විදිහ මුලින්ම වෙනස් කරගන්න එකෙන්. මෙන්න මෙතනදී තමයි අර අතිශය තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍ය මතුවෙන්නේ. ධනවත් වීමේ මූලිකම පියවර වෙන්නේ මනස පාරිභෝගිකයෙක් කියන තැනින් නිෂ්පාදකයෙක් කියන තැනට මාරු කරන එකයි. පාරිභෝගිකයෙක් නිතරම බලන්නේ කොහොමද භාණ්ඩ ලබා ගන්න කොහොමද ඒව පරිභෝජනය කරන්න කියලා විතරයි. උපයන හැම සතයක්ම වෙදන් කරන්නේ තවත් දේවල් එකතු කරගන්න. හැබැයි නිෂ්පාදකයාගේ මානසිකත්වය ඊට සම්පූර්ණයෙන්ම වෙනස්. එයාලා නිරන්තරයෙන්ම බලන්නේ ලෝකෙට වටිනාකමක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. මේ මනස් දෙක අතර තියෙන වෙනස තමයි දුප්පත්කමයි ධනවත්කමයි අතර තියෙන ප්‍රධානතම පරතරය නිර්මාණය කරන්නේ. ඉතින් තමන්ගේ දඬ තියෙන මානසිකත්වය මොකද්ද කියන එක ගැන ගැඹුරින් හිතලා බලන එක ඇත්තටම වැදගත්. අපි හරීම ප්‍රායෝගික තත්ත්වයක් ගැන හිතලා බලමු. යම්කිසි මුදලක්, ඒ කියන්නේ මාසික පඩියක් හරි මොකක්ම හරි ලාභයක් අතට ආපු ගමන් එන පළවෙනි සිතුවිල්ල අලුත්ම මොඩල් එකේ ෆෝන් එකක් ගන්න එකද? එහෙමත් නැත්නම් ක්ෂණික ආශාවන් වෙනුවෙන් ඒ මුදල් වියදම් කරලා දාන එකද? ඇත්තම කතා කරොත් බහුතරයක් දෙනා කරන්නේ සල්ලි ලැබුණු ගමන් ඒවා අනවශ්‍ය දේවල් වෙනුවෙන් වියදම් කරලා දාන එක. මේක මූල්‍යමය වශයෙන් විනාශකාරී පාරිභෝගික මනසේ පැහැදිලි ලක්ෂණයක්. මේ දුර්වල පුරුද තියෙනකල් කිසිම දවසක මූල්‍ය නිදාසක් කරා යන්න නම් ලැබෙන්නේ නැහැ. එහෙනම් ඒ වෙනුවට ක්‍රියාත්මක කරන්න ඕනේ නිවැරදි උපාය මාර්ගය මොකක්ද කියන එක අපි පැහැදිලි කරගන්නම ඕනේ. අනවශ්‍ය දේවල් වලට සල්ලි නාස්ති කරනවා වෙනුවට සැබෑ නිෂ්පාදකයෙකුගේ මනසක් තියෙන කෙනෙක් ඒ මුදල් යොදවන්නේ උපාය මාර්ගික ආයෝජනයන් වලට. කාලයත් එක්ක ක්‍රමයෙන් වටිනාකමක් එකතු වෙන ඩිජිටල් වත්කම්, ආදායම් උත්පාදනය කරන ව්‍යාපාරික පද්ධති සහ මේ හැමදේටම වඩා වැදගත් වෙන නව දැනුම අත්පත් කරගන්න එක මේකට ඇතුළත්. මේ අංශවලට සල්ලි යොදවනවා කියන්නේ නිකම්ම වියදමක් නෙමෙයි. ඒක අනාගතයේ වෙනුවෙන් දාන අතිශය ශක්තිමත් අතිවාරයක්. පාරිභෝගික වියදම් වලින් මිදලා මෙන්න මේ වගේ උපාය මාර්ගික වත්කම් ගොඩනගන එක තමයි සාර්ථකත්වයේ සැබෑ මෙවලම් බවට පත් වෙන්නේ. මේක නිකම්ම පෞද්ගලික මතයක් විතරක් නෙමෙයි හොඳේ. ලෝකේ ශ්‍රේෂ්ඨතම මූල්‍ය කෘතීන් විදිහට සැලකෙන Rich Dad's Cash Flow Quadrant වගේම The Millionaire Fast Lane වගේ පොත්වලින් ලෝකෙටම උගන්වන ප්‍රධානතම රහසත් මේකම තමයි. ලෝකේ ඉහළම මූල්‍ය උපාය මාර්ගිකයින් සහ බිලියනපතියන් බිහි වෙලා තින්නේ මෙන්න මේ කියන මූලික ප්‍රඥාව සහ මූලධර්මයන් ඊටාම නිවැරදිව අවබෝධ කර ගැනීම තුලින්. අන්න ඒ නිසා මේ සංකල්ප කිසිම වෙලාවක සුළුකොට තකන්න හොඳ නැහැ. මේ ශක්තිමත් මූලධර්ම මත පදනම් වෙලා වැඩ කරන එක විතරයි තිරසාර ධනයක් ගොඩනගන්න තියෙන එකම විශ්වාසදායක මාවත වෙන්නේ. මෙන්න මෙතන තියෙන ප්‍රබලතම සහ වැදගත්ම සත්‍ය තමයි මේක. අනුන්ගේ දේවල් මිලදී ගන්නා තාක්කල් ධනවත් කරන්නේ වෙනත් පාර්ශ්වයක්. ටිකක් හිතලා බලන්න මේක කොච්චර ගැඹුරු යථාර්ථයක්ද? පාරිභෝගිකයෙක් විදිහට වෙළඳපොලේ තියෙන අනවශ්‍ය දේවල් මිලදී ගන්නා හැම මොහොතකම ඇත්තටම වෙන්නේ වෙනත් නිෂ්පාදකයෙකුගේ ගිණුමට තමන්ගේ සල්ලි එකතු වෙන එකයි. මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින් නොදැනුවත්වම වෙනත් කෙනෙකුගේ ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනගන්න දායක වීමක් තමයි මෙතනදී වෙන්නේ.
මේ දෙඩි යථාර්ථය හරියටම තේරුම් ගන්න මොහොත තමයි ඕනෑම කෙනෙකුගේ මූල්‍ය ජීවිතේ සැබෑ හැරවුම් ලක්ෂ්‍ය බවට පත්වෙන්නේ. අන්න ඒකයි රහස. ඉතින් මේකට තියෙන එකම සහ සාර්ථකම විසඳුම වෙන්නේ Taman වෙනුවෙන් මුදල් උපයන යන්ත්‍රයක් ගොඩනගන එකයි. ඒ කියන්නේ නින්දේ ඉන්නකොටත් අඛණ්ඩව ආදායමක් ගේන පද්ධතියක් එහෙමත් නැත්නම් ආයෝජනයක් නිර්මාණය කරන එක. ඒක තමයි සැබෑ තිරසාර ධනය කියන්නේ. අනිත් අතට මේ මූලික රහස හරියට අවබෝධ කරගත්තේ නැත්නම් කොච්චර ලොකු ආදායමක් ඉපෙයිවත් ඒකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඒක හරියටම ලොකු හිලක් තියෙන භාජනයකට වතුර දානවා වගේ වැඩක්. සල්ලි අතේ රැඳෙන්නේ නැතිවම ගිලිහිලා යාවි. ඒ වගේ තත්වයක් යටතේ කවදාවත් මූල්‍ය නිදහසක් බලාපොරොත්තු වෙන්න බෑ. මේ යථාර්ථයන් දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම තෝරා ගන්න අපිට සිද්ධ වෙන්නමයි. දැන් අපි ඇවිත් ඉන්නේ මේ පැහැදිලි කිරීමේ තීරණාත්මකම අවස්ථාවට. මූල්‍ය අනාගතය සම්පූර්ණ වෙනස් කරන්න අදම තීරණයක් ගන්නවද? පාරිභෝගිකයෙක් කියන තැනින් නිෂ්පාදකයෙක් බවට පත්වන මේ කුඩා හැබඩි අතිශය බලගතු තීරණය ගත්තොත් ඒකෙන් සමස්ත මූල්‍ය අනාගතයම මුළුමුණින්ම වෙනස් කරන්න පුළුවන්. මේක හෙටට හරි අනාගතයට හරි කල් දාන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. මේක අද මේ මොහොතේම ගත යුතු දැඩි තීරණයක්. මේ මූලික පියවර තියෙනවා කියන්නේ සාමාන්‍ය ජීවිතයකින් මිදලා සැබෑ ධනවතෙකුගේ මාර්ගයට අවතීර්ණ වෙනවා කියන එකයි. හැබැයි මතක තියාගන්න මේ ගමන තනියම යන එක ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඉහළ පෙළේ නිවැරදි මඟ පෙන්වීමක් වදිම උපාය මාර්ගික දැනුමක් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. මනෝභාවයේ සිද්ධ වෙන්න ඕනේ මේ දැමන්ත පරිවර්තනය ප්‍රගුණ කරන්නත්, ධනවත් වීමේ ප්‍රායෝගික පියවරයන් ගැන තවදුරටත් ගැඹුරින් ඉගෙන ගන්නත් ප්‍රොමෝෂනර් ඇකඩමි එක දිගටම රැඳිලා ඉන්න. මේ මූලික සංකල්ප ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන ගැන සම්පූර්ණ සහ විශ්වාසදායක මඟ පෙන්වීමක් එතනින් ලබා ගන්න පුළුවන්. අද මේ වැදගත්ම පළමු පියවර තියන්න මේ විග්‍රහයත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. ප්‍රොමෝෂනර් ඇකඩමි කරහා අපි නැවතත් මුණ ගැහෙමු.